ඇත්තටම නාමල් රාජපක්ෂ මහත්මයා කතාව අහන ඊට පස්සේ සෑහෙන hina යනවා. දුල්ලම් පිටේ අමරේලා පිටිපස්සේ තියාගෙන දේශපාලනය කරපු කට්ටිය මෙතෙන්ට ඇවිල්ලා කියන කතා අහනකොට ඇත්තටම hina යනවා. උත්තරේ අහගන්න මම ඔයාගේ ප්‍රශ්නෙට උත්තර දෙක දෙන්නම්. අහගන්න උත්තර ටික. ගරු සභානායකතුමියනි ඉස්කෝලේක උගන්වනවා ගුරුවරයෙක් ළමයින්ට. උගන්වන ගමන් මෙන්න මේ වගේ කවියක් ලියවෙනවා. කවිය තියෙන්නේ මෙහෙම. ගුරුවරයා ළමයින්ට කියනවා නැගිටලා යන්න එපා නාමල් රාජපක්ෂ මහත්මයා වාඩිලා ඉන්න අහගන්න විනාඩි 13යි. අහගෙන ඉන්නකෝ. අහගෙන ඉන්න. ඔයා කියනකොට අපි අහගෙන ඉන්න දැන් මේ ටික අහගෙන ඉන්න විනාඩි 13කින් උත්තර දෙන්න. විනාඩි 13ක් දෙන්න උත්තර දෙන්න. අහගන්න. ඒකේ කියන්නේ ගුරුවරයා කියනවා ළමයින්ට තියෙනවා අපිට ජාතික ගීයක්, වෘක්ෂයක්, පුෂ්පයක්, ක්‍රීඩාවක්. පිටිපස්සෙම පෙළේ ඉන්න ළමෙක් උත්තර දෙනවා නැගිටලා. සමා වෙන්න සර් ඒත් කෝ අපිට ජාතියක්. වසර ගණනාවක් තිස්සේ සභානායකතුමියනි ලාංකීය ජාතිය ගොඩනගෙන ඉඩ දුන්නේ නැහැ. ඒක ගිනි පිම්බා. ඒ ගිනි මකරෙත් තමයි ඔය ඉස්සරහා හිටියේ. ශිෂ්ටාචාරයට ගිනි තියලා තිබ්බේ. ජාතිවාදී ගිනි දැල් වලින් ශිෂ්ටාචාරයට ගිනි තිබ්බා. ඒ ගිනි තියලා ඉවල තමයි ඒ ගිනි දැල් වලින් දශක ගාණක් ලංකාවේ තිබ්බ මානව සංවර්ධනයක කඩාකප්පල් කරා. වසර ගාණක් මානව සංවර්ධනයක එන හිටලා තිබ්බා. අපේ රටේ තිබ්බ භෞතික සංවර්ධනයේ වසර ගාණක් ගිනි තියලා ඒකෙන් අයින් කරලා තිබ්බා. අපේ ශිෂ්ටාචාරය ගමන් ගත්තේ අලුගොඩවල් උඩින්. ඒකේ නායකයෝ තමයි මේ දැමුත් උත්සාහ දරන්නේ ජාතිවාදී ගිනිදැල් වලින් මේ රට ගිනි තියන්න. ඒකට අපිට ඉඩ තියන්නේ නැහැ ගරු සභානායකතුමියනි. හොඳට මතක තියාගන්න. අපිට තියෙනවා එරියස් එකක් කව කරන්න. මොකක්ද එරියස් එක? මේ රටේ වසර ගාණක් ගිලිහිච්ච මානව සංවර්ධනයේ එරියස් එක අපි අයිති කරගන්න ඕනේ. ඒ එරියස් එක මේ ජනතාවට ලබා දෙන්න ඕනේ. අපිට තියෙනවා එරියස් එකක් කව කරන්න. මොකක්ද? වසර ගාණක් තිස්සේ අපේ රටේ නැතිවෙච්ච භෞතික සංවර්ධන අපිට මේ ජනතාවට අත්කර දෙන්න තියෙනවා. ඒ වෙනුවෙන් අපි කැප වෙනවා. මේක වසරක ශේෂපත්‍රයක් තියෙනවා අපිට කතා කරන්න ගරු සභානායකතුමියනි. කලින් කතා කරපු മന്ത്രിවරු ඇමතිවරු අපි කතා කරා විශේෂයෙන්ම අපේ රටේ දැන් අද ඉදිරිපත් කරලා තියෙන පනත සම්බන්ධව 54 සම්බන්ධව. ඒ නිසා මම වැඩි කාලයක් ගත කරන්නේ නැහැ මේ 54 සම්බන්ධව කතා කරන්න. අපි ජනතාව ඉදිරියේ පොරොන්දු දීලා ආවේ මේ රටේ ආර්ථික සමාජීය සංස්කෘතික දේශපාලනික පරිවර්තනයක් කරනවා කියලා. කෑලි හතරක් තියෙනවා. ආර්ථික සමාජීය දේශපාලන සංස්කෘතික පරිවර්තනය. මේකේ දේශපාලන පරිවර්තනය වසරක් යනකොට ශේෂපත්‍රය තුල අපි ඉටු කරලා තියෙනවා බිම ආයේ පැලවෙන්න බැරි ආකාරයට. උඩ ඉඳලාම ජනාධිපතිගේ ඉඳලා තිබෙන වරප්‍රසාද අඩු කරලා තියෙනවා. ඊළඟ ගත්තොත් මැති ඇමතිවරු ගත්තොත් එහෙම තියෙන ඩීසල් වාහන නිර නිවාස සියල්ල අඩු කර වැටුප් සියල්ල අඩු කරලා අපි ඒ කියපු දේවල් ඉටු කරලා තියෙනවා. ඊයේ සම්මත වෙච්ච පනතත් එක්ක අපි දීපු පොරොන්දු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපත් අවසි කරලා තියෙනවා. වසරක ශේෂපත්‍රයක් තුල දේශපාලන සංස්කෘතියේ පරිවර්තනය අපි කරලා පෙන්නලා තියෙනවා. ඒ වගේම දූෂණ අද කතා කරන්නේ අපිට කියපු ඒවායින් කරන්න බැරි වෙච්ච එකක් තමයි ඔය නැගිටලා කතා කරන්නේ. කරන්න පරක්කු වෙච්ච එක. අපි අත දාන්නේ නැහැ ඒවට. ඒවා ස්වාධීන ආයතන. ඒවට නිදාසේ ඇසිරෙන්න ඉඩ දෙනවා. ඒ පරක්කු නිසා තමයි ඔය නැගිටලා කතා කරන්නේ. මතක තියාගන්න. CPI index corruption perception index 14ක් ඉස්සරහට ආවිලා තියෙනවා. ලකුණු 33 තිබෙ 35ට ආවා. ආණ්ඩු කරන වෙනස් කරන නම් රාජ්‍යාන්තර සම්පූර්ණයෙන් වෙනස් වෙලා නැහැ. අපි හිතනවා යම් කාලයක් එක්ක ඒකත් උඩට එයි කියලා. ඊළඟට ආර්ථිකය කරන්ට් account එක ජංගම ගිණුමේ 1950 ඉඳලා 2023 දක්වා 7 වතාවයි අතිරික්තයක් තිබ්බේ. 1950 ඩොලර් මිලියන 28ක් තිබ්බා, 51 ඩොලර් මිලියන 14ක් තිබ්බා, 54 55 56 65 1977 ඔච්චරයි 7 වතාවයි තිබ්බේ අතිරික්තයක්. 23 24 ආනයන සීමා කරලා තිබ්බ නිසා යම්සාක් අතිරික්තයක් ආවා. හැබැයි 2035 අවුරුද්ද අපි ඉවර කරනවා ඩොලර් මිලියන 1733ක අතිරික්තයක් එක්ක ජංගම ගිණුම. තේ කඩයක්වත් කරන්න බැරි ජාතික ජන බලවේගයේ රටක් කරලා පෙන්නපු හැටියේ. ඒ වගේම කොහොමද මේක අපි ගත්තේ? මේ සාර්ථකත්වය ගත්තේ කොහොමද අපි? අපිට තිබ්බා හැම වෙලේම පෞගිය ආණ්ඩුවක් පෙළුණ අපේ රටේ තිබ්බ විදේශ ඩොලර් ප්‍රමාණය හිගයක් නිසා. කරුණු හතරක් තියෙනවා. අපේ රටේ ශ්‍රමිකයා පිටරට ගිහලා වැඩ කරලා රටට එවන ඩොලර් ප්‍රමාණය ඩොලර් බිලියන 8.1යි ගිය අවුරුද්දේ ඉතිහාසයේ වැඩිම. රෝහිතා බේකරනවද මන්ත්‍රීතුමා ඉන්නවනම් ඔය නගින වීල් එකේ කරන්න මතක් කරලා දෙන්න ඒක. බහිනකොට පොහොට්ටු වෙනවනම් මතක් කරලා දෙන්න ඩොලර් බිලියන 8.1යි ඉතිහාසයේ වැඩිම ගත්තේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. ඊළඟට අපේ රටේ නිෂ්පාදන හා සේවා වලින් පිටරට යවලා එන ඩොලර් ප්‍රමාණය ඩොලර් බිලියන 17.2යි 24ට සාපේක්ෂව 5.6ක වර්ධනයක් ඉතිහාසයේ වැඩිම. වීල් එකට නගිනවනම් මතක් කරලා දෙන්න ඒක. භාණ්ඩ හා සේවා අපනයනෙන් ලැබූ ආදායම භාණ්ඩ අපනයනෙන් විතරක් ඩොලර් බිලියන 13.76යි 3.65ක් ඉතිරි සේවා අපනයන. ඉතිහාසයේ වැඩිම.
තේ කඩයක්වත් කරන්න බැරි ජාතික ජන බලවේගය කරලා පෙන්නලා තියෙනවා රටක් හදන හැටි. ඊළඟට FDI foreign direct investment ඩොලර් මිලියන 1057යි වැඩිම. ඊළඟට සංචාරක කර්මාන්තේ කලිමුත් කිව්වා 2018 තමයි ඉතිහාසයේ වැඩිම ආවේ 2.3 මිලියන්. මේ පාර අපි වැඩි කරලා තියෙනවා. ආදායම 3.2 ඩොලර් බිලියන් ඉතිහාසයේ වැඩිම. දැන් අපි සංසන්දනය කරත් අපි තිබ්බ රෙකෝඩ් එක අපි කඩ කඩා යනවා. අපි තිබ්බ රෙකෝඩ් එක අපි කඩ කඩා යනවා. දැන් ගත්තොත් එහෙම අපි විදේශ ප්‍රේෂණ ගත්තොත් එහෙම 2025 අපි තිබ්බ රෙකෝඩ් එක ජනවාරි මාසේ මිලියන 573යි 26 ජනවාරි වෙනකොට 751යි. සංචාරකය ගත්තොත් 25 ජනවාරි 2,52,701යි 26 වෙනකොට 2,77,327යි. අපිම කඩ කඩා යනවා. ඩොලර් විතරක් නෙවෙයි රුපියල් ආදායම තමයි ස්ථාවර කරලා තියෙන්නේ. කොහමද? රේගු කස්ටම් එක රුපියල් බිලියන 2500කට වැඩි ආදායමක්. අපි දුන්නා ඒ කට්ටියට නිදාස කරගෙන යන්න ආදායම පෙන්නලා තියෙනවා. වාර්තාගත ආදායමක් ඉතිහාසයේ වැඩිම. ඊළඟට සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියන 230යි ඉතිහාසයේ වැඩිම. දේශීය ආදායම දෙපාර්තමේන්තුවේ ආදායම 2200ට වැඩි රුපියල් බිලියන ඉතිහාසයේ වැඩිම. මොනවාද මේ තියෙන විශේෂපත්‍රය? අවුරුද්දක අපි කිව්ව ආර්ථික සමාජීය දේශපාලන සංස්කෘතියේ පරිවර්තනයේ ප්‍රතිඵල. ඒව තමයි මිනිස්සු දන්නේ අපි පුන පුනා කිව යුත්තේ. මතක තියාගන්න. මේක කරේ ජාතික ජන බලවේගයේ අපේ තියෙන විචක්ෂණශීලී ක්‍රියාශීලී අපි කැපවීමෙන් වැඩ කිරීම නිසා. අදූෂිත පාලනයෙන් අපි කරපු දේවල් මේ පෙන්නලා තියෙන්නේ. කියන්න ලැජ්ජයි. දැන් මොකද වෙලා තියෙන්නේ? විපක්ෂයේ හොය යන්නේ මොකද්ද? ස්ට්‍රයික් එකක්. මොකද ලේවලෙන් ලියලා දෙන්න තියෙනවනේ. වෙන විකල්ප නැහැ. ස්ට්‍රයික් එකක් කොහෙද එතෙන්ද යනවා. එතන තමයි දේශපාලන තීරණය ඒගොල්ලන්. ඒ නිසා අපි කියනවා මේ ආකාරයෙන් නම් මේ දේශපාලන යන්නේ වැඩි කල් යන්න හම්බෙන්නේ නැහැ. අපි වැඩි කරලා තියෙන රාජ්‍ය සේවකයන් වැටුප් රුපියල් බිලියන 110ක් වෙන් කරලා 2024 අවුරුද්දේ රාජ්‍ය සේවකයන් වැඩිවීම වෙනුවෙන් 2025 අවුරුද්දේ වෙන් කරලා තවත් රුපියල් බිලියන 110ක්. ඒ වගේම තවත් රුපියල් බිලියන 110ක් වෙන් කරනවා ලබන අවුරුද්දේත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම වෙනුවෙන්. අපි දන්නවා ගුරු වෘත්තිය කොතරම් තිබ්බේ කියලා. ගුරු වෘත්තිය තිබ්බේ ගොඩක් යට දැනක. ලැබුණේ වැටුප් සීමා සහිතව. ලොකු ප්‍රශ්න ගොඩක් තිබ්බා. හැබැයි අද වෙනකොට ගුරු වෘත්තියක ලැබෙන විශාල වැටුපක් උන්ට අභිමාණයෙන් යුතුව තමන්ගේ වෘත්තිය කරන්න පුළුවන්. අපි හිල්ලා සිටිනවා. උගන්නපල්ලා. ආයි මේ වගේ විපක්ෂයක් ඇති නොවෙන්න. දරුවන්ට අකුරු කියලා දීපල්ලා. මේ වගේ ජනතා නියෝජිතය ආයි පාර්ලිමේන්තුවේ නොඑන්න. වගකීම. මේ ආකාරයෙන් තමයි අපි රට හදන්න ඕනේ ගරු සභානායකතුමනි. මේ ආකාරයෙන් අපි කියපු හැම කරුණක්ම එකින් එක පැහැදිලිව පෙන්නුම් කළ දෙනවා. ආර්ථික සමාජීය දේශපාලන සංස්කෘතියේ පරිවර්තනය අපි සෑම විටම එකින් එක කරුණු සහිතව පෙන්නුම් කරලා දීලා තියෙනවා. ඒ නිසා අපිට මේක වැටෙනවා කියලා අර කාගේද මොකද්ද වැටෙනවා වගේ බලන් ඉඳලා හරියන්නේ නැහැ. මේ බලය ගන්න නම් මීට වඩා හොඳ වෙන්න ඕනේ. අපි පෙන්නපු ඉලක්කම් වලට වඩා වැඩි ඉලක්කම් වලට යන්න ඕනේ. ආර්ථික වර්ධන වේගය පළවෙනි කාර්තුවේ 4.7යි 8යි දෙවෙනි කාර්තුවේ 4.9යි තුන්වෙනි කාර්තුවේ 5.4යි. විදේශ සංචිත ණය ගෙවුවා ඩොලර් බිලියන 3.9ක්. වාහන ආනයනය කරන්න දුන්නා ඩොලර් බිලියන 1.9ක්. ඒ තියෙද්දි විදේශ සංචිත අපි තියාගත්තා ඩොලර් බිලියන 6.8ක. රුපියලේ අගේ ස්ථාවර තියන් ඉන්න 310ට අඩුවේ. මොකද්ද මේ? ආර්ථික කළමනාකාරීත්වය. මේක තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. මේක තමයි අපේ රටේ බහුතරයක් ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඒ දේ වසරක් යනකොට අපි කරලා පෙන්නලා තියෙනවා. ඒ නිසා අවසාන වශයෙන් මම කියන්නේ මේ ආණ්ඩුව වැටෙන ආණ්ඩුවක් නෙවෙයි. මේට වඩා මේ ආණ්ඩුව වටන්න නම් මීට වඩා විචක්ෂණශීලීව අපි පෙන්නපු ආර්ථික දේශපාලන සංස්කෘති පරිවර්තනට එහා ගිය පරිවර්තනයක් ඔයගොල්ලෝ පෙන්වන්න ජනතාව ඉදිරියේ. එහෙම නැතුව ලේවලින් ලියා දීදී මේ විදිහේ කතා කර කර නම් මේ ආණ්ඩුව පෙරලන්න හම්බෙන්නේ නැහැ.